මල් දුන්නෙන් හිත විතලා මගේ හදවත සිදුරු කළා ඒ සිදුරෙන් රිංගා ඔබ ආදරය පාට කළා. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද ස්ටඩි වීඩියෝ එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කලින් වීඩියෝ එකේදී මම කිව්වා වගේම සතියට පැය 35ක් වෙන විදියට මම දැන් මට වැඩ කරන්න තියෙන ඉංග්‍රීසි වල. එතකොට ඒ වැඩ කරන එක පොඩි චැලෙන්ජ් එකක් විදියට දවසට පැය 5ක් සතියට පැය 35ක් වගේ වෙන්න කරන්න චැලෙන්ජ් එකක් පටන් ගත්තා. අද ඒකේ පළවෙනි දවස. අනිත් වැඩත් එක්ක අපි බලමු මේ පැය 5 කවර් කරගන්න පුළුවන් වෙනවද? පැය 5 කවර් කරන්න බැරි නම් සතිය ඇතුළත ඒක කවර් කරන්න පුළුවන් තව දේවල් මොනවද කියලා. මට ගෙදර කරන්න තිබුණු වැඩ ටික ඉවර වුණාට පස්සේ මම පාඩම් කරන වැඩ කරන්න පටන් ගත්තා. මම මේ දැන් බලන්නේ මම ලයිබ්‍රරි එකකින් අන්තිමට ගෙනාපු පොත. ඒකේ ඔය සිංහල තේරුම් එක්ක එක එක වචන තියෙන පොතක්. මම දැන් කරගෙන යන වැඩේ තමයි මම කලින් වීඩියෝ එකකත් පෙන්නුවා. මම හැදුවා නෝට් එකක්. එතකොට මම මුලින්ම වීඩියෝ වල කිව්වා මම ලියාගත්තා අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන සබ්ජෙක්ට් වලට අදාළ දේවල්. එතකොට ඒ වයින් YouTube එකේ වීඩියෝස් වලින් ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලেইন කරලා තියෙන වීඩියෝ එකක් තෝරගන්නවා. තෝරගෙන මම මේකෙන් නෝට් එකක් හදා ගන්නවා. ඒ හදාගත්ත නෝට් එකේ වචන තියෙනවා අලුතින් එකතු වෙන වචන මම දන්නේ නැති වචන. එතකොට ඒ වචන සිංහල තේරුම එක්ක තමයි ඔය පැන්සලෙන් ලියාගන්නේ. ට්‍රාන්ස්ලේට් කර ලියා ගන්නවා. එතකොට දන්නේ නැති වචන ගොඩක සිංහල තේරුම් ඉගෙන ගන්න හම්බ වෙනවා. දැන් අපි ඒක හදාගත්තම ඉස්සරහට ඒ වචනත් එක්ක කියන්නේ අපිට නෝමල් ඉංග්‍රීසි වලින් ඉගෙනගෙන යද්දී ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන් අර වචන අඳුරන්නේ නැති හින්දා. එතකොට ඒකට චූටි විසඳුමක් විදියට තමයි චුට්ටක් හරි ඒක ඉස්සරහා වැඩවලට උදව් වෙයි කියලා හිතලා තමයි මේ විදියට මම දන්නේ නැති ඉංග්‍රීසි වචන අලුතින් සිංහල තේරුම එක්ක ඉගෙන ගන්න මේ වැඩේ කරගෙන යන්නේ. මේ පටන් ගත්තු මම මේ ඉඳගත්තු පාර මේක පැයක් විතර කරා. දැන් ගොඩ දවසකින් ඔය පාඩම් වැඩ මුකුත් කරලා නැති නිසා හරි කම්මැලි එක තැනක ඉඳගෙන වැඩ කරන්න. හැබැයි දැන් මම චැලෙන්ජ් එකක් කරන්නේ චැලෙන්ජ් එකක් විදියට අරගෙන මේ වැඩ කරගෙන යද්දී පොඩි මොටිවේෂන් එකක් හම්බ වෙනවා. අර කම්මැලිකම අතහැරලා වැඩ කරගෙන යන්න. කලින් දෙවෙනි පාර එක්සෑම් කරන කාලෙත් ඔය ප්‍රශ්නේ තිබුණා. කියන්නේ වැඩ කරන්න අපි ඉඳ ගන්නවා ලොකු මොටිවේෂන් එකක් එක්ක. ඒ ඉඳගත්තට ආයෙ පැයක් වගේ එක දිගට වැඩ කරගෙන යද්දී ආය අපිට කම්මැලි හිතෙනවා. ඒ වගේ එක දිගට ඉඳගෙන එක තැන ඉඳගෙන වැඩක් කරගෙන යන්න. එතකොට මම දැන් අපිට එහෙම කම්මැලි කියලා වැඩ කරන එකවත් පාඩම් කරන එකවත් අතහැරලා දාන්න බෑ. ඒක අතහැරලා අපි යන ආසාවෙන් කරන වෙන කාලේ නාස්ති වෙන හරි එහෙම වැඩක් කරන්න බෑ. මොකද මේ එක්සෑම් එක වෙනුවෙන් අපි ලොකු මහන්සියක් ලොකු කැපකිරීමක් වෙන හින්දා. එතකොට මම මේ දවස්වල කල්පනා කරා මොනවද මේකට කරන්න පුළුවන්. සමහර YouTube එකේ දාලා තියෙන ඔය කම්මැලි නැතුව පාඩම් කරන්න එහෙම උපදෙස් දෙන වීඩියෝස් උත් බැලුවා. ඔය හැම දෙයක් එක්කම මම හිතුවා පොඩි චැලෙන්ජ් එකක් දුන්නොත්. ඒ ගොඩක් වීඩියෝස් වල කියලා තියෙනවා දැන් අපි මොකක් හරි කියන්නේ අපේ මොලෙන් පිට කරන සතුටු හෝමෝන. එතකොට අපි දැන් නෝමලි ගත්තත් අපි කරන්න ආසාවෙන් කරන දේවල් තියෙනවානේ. එතකොට ටීවී බලන එකක් හරි අපි ආස මොකක් හරි චිත්‍රපටයක් බලන එකක් හරි ඒ වගේ කොහේ හරි තැනක යන එකක් හරි කොහේ හරි ගමනක් යන එකක් හරි ඒවා අපි කරන්න ආසයි. එතකොට ඒ දේවල් කරන්න අපේ මොලෙත් අපිව උත්තේජනය කරනවා ඩොපැමින් මට මතක විදිහට ඒ හෝමෝනේ පිට කරන හින්දා අපි හරි ආසාවෙන් මේ දේවල් කරනවා. ඒ දේවල් කරන්න අපි කම්මැලි නෑ. අපි ආසාවෙන් කරන වැඩ. හැබැයි පාඩම් කරනවා කියන එක ඔය වගේ දේවල් කරන්න ඉගෙන ගන්නවා කියන එක ඒවා කරන්න අපි චුට්ටක් කම්මැලිනේ. එතකොට ඒක අපිට මොලේ පොඩ්ඩක් රවට්ට ගන්න පුළුවන් ඩොපැමින් කියන හෝමෝන එක පිට කරවගෙන ඒ කියන්නේ ඒක ශ්‍රාවය වුණොත් ඒක නිකුත් කරගන්න අපිට පුළුවන් වුණොත් මොලෙන්
අපිට ලොකු උත්තේජනයක් ලොකු ආසාවක් ඇති වෙනවා පාඩම් කරන වැඩ ටික කරගෙන යන්න. එතකොට එහෙම කරන්න මොනවද කරන්න පුළුවන් දේවල්? එකක් තමයි අපි දැන් මොකක් හරි ටාස්ක් එකක් විදියට ඒක පොඩි ඉලක්කයක් විදියට දැන් අපිට තියෙන ලොකුම අභියෝගය ලොකුම බලාපොරොත්තුව එක්සෑම් එකකින් හොඳට පාස් වෙන එක වෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම කරන්න නම් අපිට මේ දැන් අපි ගත කරන වෙලාව ප්‍රොඩක්ටිව් විදියට ඔයාගේ පාඩම් වැඩවලට පාවිච්චි කරන්න ඕනේ. කීම වෙන්නේ නැත්නම් ඒකට විසඳුමක් හොයා ගන්න ඕනේ. එතකොට ඔයා දවසට මෙන්න මෙහෙම මේ දේවල් ඉවර කරනවා කියලා පොඩි ටාගට් එකක් තියාගන්න. ඒ ටාස්ක් ටික ඒ දවස් ඇතුළත ඉවර කරන එක වෙනුවෙන් ඔයාට චූටි gift එකක් පොඩි reward එකක් විදිහට මොකක්ම හරි දෙයක් දෙන්න. එක්කෝ ඔයා අද දවසම මහන්සි වෙච්ච එක වෙනුවෙන් ඔයා වෙනුවෙන් ගත කරන පොඩි වෙලාවක් එහෙම නැත්නම් ඔයා ආසම මොකක් හරි මූවි එකක කොටසක් ඒ වගේ බලන්න හරි මහා ලොකු වෙලාවක් යන දේවල් නෙවෙයි. ඒ වගේ දවසට චූටි රිවෝඩ් එකක් දෙන්න. ඔයාට කියන්නේ අර අපේ හෘද සාක්ෂිය කියන්නේ ඒකට එකඟව වැඩ කරන්න. ඔයා හිතන්න මම මෙන්න මේ වැඩ මේ දවස් ඇතුළත ඉවර කරොත් මං මෙන්න මේ විවේකය ගන්නවා මං මෙන්න මේ තෑග්ග මේ රිවෝඩ් එක මං වෙනුවෙන් දෙනවා කියලා. එතකොට අපිට ආසයි දෙනවා වැඩ කරගෙන යන්න. එතකොට අපි අර දවස පුරාවටම වැඩ කරලා පාඩම් වැඩ ටික අපි කලින් දවසේ කරනවා කියලා ලෑස්ති කරගත්ත විදියට හරි කරලා ඉවර කරගන්න ඕනේ. ඔයා ඒක ඒ දවස පුරාවටම කරන්නේ දවස අවසන් වෙද්දී ඔයාට ඒ වෙනුවෙන් පොඩි රිවෝඩ් එකක් ලැබෙනවා කියන ආසාවෙන්. එතකොට දවස පුරාම අපිට කම්මැලි හිතුණත් මම මෙන්න මේ වෙලාවේ මේ වැඩේ කරන්න ඕනේ. මේ දවසට මේ පැය ගාන ඉවර කරන්න ඕනේ. මේ වැඩ ටික ඉවර කරන්න ඕනේ කියන එක ඔයාගේ ඔළුවේ තියෙන නිසා ඔයා කොහොම හරි ඒ වැඩේ කරලා ඉවර කරනවා. මම මේ පළවෙනි සෙෂන් එක පැයක් කරා. එතකොට මම අර කලින් පෙන්නුවේ ඒ නෝට් එක හදාගත්තු එකේ මම සිංහල තේරුම් පැන්සලෙන් ලියාගත්තු එක. මේ කලින් නෝට් එකට ඒ වගේ මම සිංහල තේරුම් ලියාගත්තු එකේ ෂෝට් නෝට් පොඩි පොතක මම මේ වචන ටික ආයෙම ලියාගත්තා. ඔය විදිහට දෙවෙනි පාර වැඩ කරන්න පටන් අරගෙන ඒකත් පැයකට වැඩිපුර කළා. මම දැන් ඔය දෙකම එකට එකතු කරලා පැය දෙකක් වැඩ කරා කියන විදිහට තමයි ගන්නෙ. මට අද ගෙදර අනිත් කරන්න තිබුණු වැඩයි ඔක්කොමත් එක්ක මම පොඩ්ඩ වෙලාවක් නිදියත් ගත්තා. ඔය දේවල් එක්ක දවසට පැය 5 කම්ප්ලීට් කරන්න බැරි වුණා. තව පැය 3ක් මට ඉතුරුයි. එතකොට සතිය ඉවර වෙද්දි මේ චැලෙන්ජ් එක මම හරියට කම්ප්ලීට් කරන්න නම් පැය 35 කවර් කරන්න නම් සතිය ඇතුළතදී මේ මට මිස් වෙච්ච පැය 3 කොහෙන් හරි කවර් කරන්න ඕනේ. කියන්නේ ආය ඊළඟ දවසක හරි මම ඒ පැය 3 පැය හරි එකතු කරගෙන කරලා ඉවර කරන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ. කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි එහෙම චැලෙන්ජ් එකක් කරන්න ගත්තම පළවෙනි දවසේම අපි ෆේල් වුණොත් අපිට ටාගට් කරගන්න පැය ගන්න කරන්න බැරි වුණොත් අපි ඒක අතහැරලා දානවා. මෙහෙම කරලත් අපිට මේක කරන්න බෑ කියලා. හැබැයි ඔයා ඒ චැලෙන්ජ් එක ගත්තේ සතියකට. ඔයාගේ අන්තිම චැලෙන්ජ් එක ඉවර වෙන්නේ සතිය අවසන් වෙද්දී පැය 35ක් ඔයා පාඩම් වැඩ ප්‍රොඩක්ටිව් විදියට කරලා තියෙන්න ඕනේ කියන එකත් එක්ක. එතකොට තාම දවස් 7 ඉවර නෑනේ. ඔයාට ඉස්සරහා එන දවස් වලින් අර මිස් වෙච්ච පැය කවර් කරගන්න පුළුවන්. එතකොට පැය මට තව පැය 3ක් ඉස්සරහා දවස් වලින් අල්ලගන්න තියෙනවා. එහෙම හිතලා චැලෙන්ජ් එක මම පටන් ගත්ත එක අතාරින්න නැතුව ඒක ඉස්සරහටම කරගෙන යන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ටත් ඕන තරම් වෙයි. දැන් මම මේ පැය 5-6 කියලා දාගෙන තියෙන්නේ මට කරන්න තියෙන වැඩ ටිකත් එක්ක. ඔයගොල්ලන්ට තියෙන වැඩ A level exam කරන කෙනෙක් නම් ඊට වැඩිය ලොකු වෙලාවක් මේ චැලෙන්ජ් එක වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. ඒතර මම මේක උදාහරණයක් විදියට ගන්න තමයි අද වීඩියෝ එකකින් ඔය දේ ගැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. දැන් ඔය විදියට මම ෂෝට් නෝට් එකේ ලියාගත්තට පස්සේ අලුතින් එකතු වෙන වචන ටික ඔය ටික පාඩම් කරගන්න තමයි තියෙන්නේ. ඔය ටික ඔය විදියට ලියාගත්ත ඊළඟ පෑයම පාඩම් කරන ගමන් වචනෙන් වචනේ මල් දුන්නෙන් හිත විතලා මගේ හදවත සිදුරු කළා ඒ සිදුරෙන් රිංගා ඔබ ආදරේ පාට කළා ඕ ජීවිතයට පාටින් පාට කේවේ ඔයාගේ දැතින් මගේ සතුට වෙනුවෙන් මේ ආදරේ
ඔන්න ඔය විදියට තමයි ස්ටඩි චැලෙන්ජ් එකේ පළවෙනි දවස ඉවර වුණේ. මේකේ සතිය ඉවර වෙද්දි කොයි විදියටද වැඩ ඉවර වුණේ කියලා ඉස්සරහා වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. කම්මැලි නැතුව වැඩ කරන්න, පාඩම් කරගෙන යන්න පාවිච්චි කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ විදියට වැඩ කරන එක චැලෙන්ජ් එකක් විදියට අරගෙන පාඩම් කරගෙන යන එක. thank you අදත් අන්තිම වෙනකන් වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම